ආයිබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මෙම වැඩසටහනින් මම ඔබ දැනුවත් කරන්න යන්නේ මේ හිසේ තැලීම පිළිබඳව. අපි බලමු මේ හිසේ තැලීම පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕන කාරණා මොනවාද කියලා. අපිට හිස තැලීම කියන්නේ මේක පළමුවම අපි ගමු ආකාර කීපයකට සිද්ධ වෙනවා. නේ? සමහරට වැටීමකින් සිද්ධ වෙන්න පුළුවන්, හිස කොහේ හරි තැනක වැදීමකින් වෙන්න පුළුවන්. හිසට පහරක් වැදීමකින් සිද්ධ වෙන්න පුළුවන්. මේක එක එක ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ මොන දේ සිද්ධ වුණත් හිස තැලීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔබට යම් විදිහකින් මේක මේ ආකාරයට සිද්ධ වෙලා තියෙනවා නම් අපි මේ ගැන දැනුවත් වෙන්න ඕන මොන ආකාරයකද කියලා අපි අද අපේ මේ වැඩසටහනින් අපි බලමු. දැන් අපි හිසක් තැළුනම අපිට මූලික වශයෙන් අපිට ලොකු හානි කීපයක් සිද්ධ වෙනවා. පළවෙනියෙන්ම අපි වෛද්‍ය විද්‍යාව තුළ ගන්නකොට මේක වෛද්‍යරයා විසින් ඉතාමත්ම නිසියාකාරව හරිම දැක්මකින් දකින්න ඕන පැත්තක් තමයි හිසේ තැලීම කියන එක. ඒකට හේතුව මොකද? අපේ ශරීරයේ ප්‍රධානම ස්ථානය වෙන මේ හිස නොහොත් මේ ඔළුව කියන කොටස අපේ යම් තැලීමක් සිද්ධ වුණාම වෛද්‍යවරයා ඒ ඉතාමත්ම ඕනකමකින් සහ හරි කල්පනාවෙන් තමයි බලන්නේ. මොකද ඒකට හේතුව අපේ මේ හිසේ මොලේ සම්බන්ධතාවය තියෙන නිසා සහ මොලේ අපේ මුළු ශරීරෙම බලපවත්වන මොලේ අපේ බලපවත්වන්නේ මේ හිසේ. ඒ නිසා යම් තැල්මක් සිද්ධ වුණාම මේ මුළු ශරීරෙටම බලපවත්වන ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. අපි දන්නවා තමයි හිසේ තැල්මක් සිද්ධ වුණාම එය අභ්‍යන්තර ඇතුළට මොලයට, ඒ වගේම ස්නායු වලට, ඒ වගේම මේ අනික මසල්ස් වලට, ඒ වගේම මේ අපේ ඔළුවේ ඇතුළේ තියෙන සීලුම ඉන්ද්‍රියන් වලට මේ බලපාන. ඒ අවස්ථාවේදී අපිට ඇති වෙන විශේෂ රෝගකාරක කීපයක් තියෙනවා. වෙනස් වීම් කීපයක් තියෙනවා. දැන් අපි දන්නවා මම ඔබට ඉස්සර දැනුවත් කරා මේ සම්බන්ධව වෛද්‍යරයා ඉතාමත්ම ඕනකමින් බලන්න ඕනේ කියන වචනෙට මම ආවේ ඇයි කියන එක. හොඳට කල්පනා කරලා බලන්න. හොඳට මතක තියාගන්න මෙන්න මේ ආකාරය. දැන් අපි හිස තැළුනම අපිට තියෙන මූලිකම රෝග ලක්ෂණ තිබෙනවනේ නේද? මොනවාද අපිට තියෙන රෝග ලක්ෂණ? අපිට විශේෂයෙන්ම ඇති වෙනවා වමන යන්න එනවා. ඒ වගේම හිසේ අපිට හිස හොසවාගෙන ඉන්න අපහසුතාවය ඇති වෙනවා. ඒ වගේම අපිට ඇස්වල අන්ධකාර ගතිය ඇති වෙනවා. ඒ වගේම අපිට උස්ම ගැනීමට සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට අපහසුතාවය ඇති වෙනවා. ඇස් රතු පාට වෙනවා. ඒ වගේම ඇස් ඉදිමෙනවා. කන් අගුල් වැටෙනවා. ඒ වගේම හිස බර ගතිය, හිස අධික ලෙස කැක්කුම, වේදනාව, ඉදුමුම් වගේ මේ වගේ විශේෂ රෝග ලක්ෂණ හිස තැළුනම සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා අපේ සිංහල වෙදකමේ සහ විශේෂයෙන්ම ඉංග්‍රීසි වෙදකම තුල අපි ගත්තත් අපි අනිවාර්යයෙන්ම පැය 24ක කාල සීමාවක් අපි රෝගියෙකුගේ හිස තැළුනම අනිවාර්යයෙන්ම ඒ රෝගියා වෙනම පරීක්ෂණයකට ලක් කරනවා. දැන් අපි දන්නවා දැන් රෝහලක අපි මේ රෝගියෙක් රෝහලක නැවතුනාට පස්සේ ඒ රෝහලේ පැය 24ක් යනකම් මේ රෝගියාට අවශ්‍ය කරන වේදනානාශක දීලා මේ රෝගියා ගැන නිතරම පරීක්ෂණයක් කරනවා. ඒ කරන්නේ මේ රෝගයට වමනයක් යයිද, වෙනස් වීමක් වේද, කාලාන්තයක් වේද, සිහිමුල් ජාගතයක් ඇති වේද කියලා මේ රෝගියව ගැන නිතරම පරීක්ෂණයකට ලක් කරනවා. දැන් අපි දේශීය වෙදකම් තුනත් එහෙමයි. අපි ළඟට හිස තැල්ල රෝගියෙක් අහම අපි රෝගියාගෙන් විශේෂයෙන්ම අපි ප්‍රශ්න කරලා මේ රෝගියට විස්තර දැනගෙන මේ ඉතාමත්ම ඕනකමකින් මේ රෝගියා පිළිබඳව අපි ඉතාමත්ම අවධානයෙන් තමයි හිස තැලීමකදී අපි වෛද්‍යරයා වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ ආකාරයට වැඩ කටයුතු කරන්නේ මොකද? අපේ මේ හිසේ මොලේ සම්බන්ධතාවය තියෙන නිසා මොලේට යම් හානියක් සිද්ධ වුණොත්, මොලේ ගැසීමක් සිද්ධ වුණොත්, මේ ස්නායු වලට සහ මේ අනිකුත් ඉන්ද්‍රියන් වලට හානියක් සිද්ධ වුණොත් ඒ ඉතාමත්ම භයානක තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී රෝගියා මරණයට පවා පත් වෙච්ච අවස්ථාවල අපි සමහර අවස්ථාවලදී අපි අහලා දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ දැනුවත් වෙන්න ඕනේ පළවෙනියෙන්ම අපේ හිසක් තැළුනම අපිට මොන ආකාරද මේක සිද්ධ වෙන්නේ? මේ හිස තැළුනම අපි මට ඇති වෙන රෝග ලක්ෂණ, මට ඇති වෙන මොන ආකාරයේ රෝග ලක්ෂණද කියලා ඕ මේ වැඩසටහනේ මේ පළවෙනිම පියවරෙන් ඔබ දැනගත යුතුයි. මම ඔබ දැනුවත් කරේ පළවෙනි පියවරෙන් ඒකයි. දැන් අපි දැනුවත් වෙලා තිබෙනවා හිසේ තැල්ම වෙන ආකාරය සහ මේ හිසේ තැල්ම ඇති වුනහම අපිට ඇති වෙන රෝග ලක්ෂණ. මේව ගැන ඉතාමත්ම දැනුවත් වෙන්න. මොකද මේකේ වැදගත් වෙනවා. සමහරවිට අපි දැකලා තියෙනවා සමහර රෝගීන් අපිට කියනවා වෙද මහත්තයා මම මේ ඔළුව තැල්ල මං එච්චර ගණන් ගත්තේ නෑ, මම නෑ ඒවා. ඊට පස්සේ නමුත් මට උදේ වෙනකොට ඔළුව තියන් ඉන්න බැරුණා, කෙලින් ඉන්න බැරුණා, මට උස්ම ගන්න බැරි වුණා,
මගේ ඇස් දෙක රතු වුණා, සිදිමු වුණා, කන් අකුල් වැටුණා, මේ වගේ රෝග ලක්ෂණ පිළිබඳ එක එක දේවල් පිළිබඳව අපේ රෝගීන් කියනවා. නමුත් ඔබ මෙහෙම කරන්න එපා. ඔබගේ හිස තැළුණොත් ඔබ ඉක්මනටම වෛද්‍යවරයෙකුට ඉක්මනටම යොමු වෙන්න. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා මතක තියාගන්න. ඔබේ හිස තැළුණොත් ඒක කවුද, කින්ද මන්ද, වෛද්‍යරයා කොහෙද කියලා හොයන්න එපා. ඉක්මන් කළා ඔබ ළඟම ඉන්න වෛද්‍යරයාට මොනියම් ආකාරයෙන් හරි අපේ විශේෂ වෛද්‍යවරයෙකුට, ඒ කියන්නේ ඒ සම්බන්ධව හොඳ පළපුරුද්දක් තියෙන, ඒ සම්බන්ධව දැනුවීමක් තියෙන වෛද්‍යවරයෙකුට ඉක්මනටම ඔබ ඒ වෛද්‍යවරයා වෙත යොමු වෙන්න. ඒකට හේතුවක් තියෙනවා. ඔබ යම් විදියකින් මෙය ප්‍රමාද කරොත්, සමහරවිට ඔබ නාලා මේක ගණන් ගන්න තුන්දර මොනාරි යම් විදිහක වෙනස් වීමක් වුණොත් ඔබගේ ජීවිතේට පවා හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මන් කළ වෛද්‍යවරයාට යොමු වෙලා මේකට අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න. එතකොට අපි දේශීය විදගම තුළ මේ හිස තැලීම සම්බන්ධව ගන්නකොට මේකට ප්‍රතිකාර ගොඩාක් තිබෙනවා. මම ඔය ඉස්සෙල්ලා කියපු ඒ හිස තැලීම සම්බන්ධව ඉතාමත් පරීක්ෂණ සහ නිරීක්ෂණ අපි කරලා මේ රෝගියා අපි හරි තැනකට අරගෙන මේ රෝගෙට හිසට විශේෂ බෙහෙත් වර්ග අපි යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා හිස තැලීමකදී අපි ඒ අවස්ථාවේදී ඒ තැලිච්ච ස්ථානයේ විශේෂයෙන්ම අපි ඒ අපට කෙස් ටික සම්පූර්ණ ඉවත් කරලා විශේෂ පත්තු වර්ග ගන්නවා. විශේෂ තැවිලි වර්ග තවනවා. අවශ්‍ය නම් මේ රෝගියාට අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට අභ්‍යන්තර ලේ ගැලීම නවත්තන්න ඒ වගේ දේවල්ට විශේෂයෙන්ම අපි කසාය වර්ග උපයෝගී කරගන්න. ඉතින් මේ වගේ මේ බෙහෙත් වලින් තමයි රෝගියා අපි නිසි තත්ත්වයට පත් කරගන්නේ. ඒතර ඒ කාල සීමාව තුළ කල්පනාකාරීව සහ ඊ타ත්ම ඕනකමින් සහ ඊ타ත්ම හරි සූක්ෂම විදිහට තමයි මේ රෝගියත් එක්ක අපි සම්බන්ධතාවය ඇති කරගන්නේ. මොකද ඇත්ත වශයෙන්ම කියනනම් ඒක ඊ타ත්ම කල්පනාවෙන් කරන්න ඕන. මොකද හිස තැලීමේදී වෙන වෙන අභ්‍යන්තර හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වෙන වෙන ප්‍රශ්න මතුවෙන්න පුළුවන් නිසා හරි කල්පනාකාරීව තමයි වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ වගේම විශේෂම අපි දැනගන්න ඕනේ හිසට තැල්මක් වුණාම ඒ තැල්ම විතරක් නෙමෙයි. සමහර අවස්ථාවේදී තැල්මෙන් සමාට එතන අස්ථි පිපිරීමක් වෙන්න පුළුවන්. ඇතුලේ අස්ථි වල හානි සිද්ධ වෙන්න පුළුවන්. කැඩීම් බිඳීම් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවේදී විශේෂයෙන්ම වෛද්‍යවරයාගේ වෛද්‍ය නිර්දේශක අනුව සමාට එක්ස්රේ එකක් ගන්න ඕන වෙන්න පුළුවන්. ඒ වගේ සමාට ඒ වගේ ඒ පරීක්ෂණ මට්ටමින් ඔබට සමාට යන්න ඕන අවස්ථාව යන්න වෙනවා. ඔක ඒව බලලා ඒ අවස්ථාවට ගිහිල්ලා ඒ පරීක්ෂණ මට්ටමට ගිහිල්ලා ඒ පරීක්ෂණ මට්ටමින් තමයි ඔබ සමහර අවස්ථාවේදී අපි යන්නේ. මොකද සමහරවිට අපි දන්නවා දැන් අපි ලොකු තද පහරක් වැදීමේදී සමහර හිසට පොල් ගෙඩියක් මේ වගේ ගොඩක් උඩින් ඉඳලා වැටුණාට පස්සේ සමහර අවස්ථාවේදී හිස් කබලට හානි සිද්ධ වෙනකොට හිසේ යට පිපිරීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි තැල්ම විතරක් බෙහෙත් කළා හරියන්නේ නැහැ. මේක වෛද්‍යරයා විසින් නිරීක්ෂණය කරගත යුතුයි. මෙතන තැල්මත් එක්කම මෙතන බිඳීමකුත් කැඩීමකුත් පිපිරීමකුත් තියෙනවා කියන එක වෛද්‍යරයා නිරීක්ෂණය කරගත යුතුයි. ඒ නිසා අපි ඊ타ත්ම පරීක්ෂණයෙන් සහ ඊ타ත්ම ඕනකමින් තමයි ඒ අවස්ථාවට ප්‍රතිකාර කළ යුත්තේ. දැන් මේ හිසේ තැලීම සම්බන්ධව අපි දන්නවා සමහර රෝගෙන් එක එක අත්බෙහෙත් වර්ග කළා අපිට ඇවිල්ලා කියනවා ඒක ලොකු ප්‍රශ්න වලට ගිහිල්ලා අපි අත්බෙහෙත් අනුමත කරලා තිනවා. අත්බෙහෙත් හොඳයි. හැබැයි නමුත් මතක තියාගන්න අත්බෙහෙත් කියන්නේ සාමාන්‍ය අපිට සුළු සහනයක් ලබා ගන්න සුළු ප්‍රතිකාරයක් පමණයි. වෛද්‍ය නිර්දේශයක් යටතේ වෛද්‍යරයෙක්ගේ උපදේශ අනුව ගන්න දේ තමයි අපි අනුමත කරන්නේ. මොකද අපි ඒ වගේ දේවල් වලට අත්බෙහෙත් වලට යන්න එපා. හිසේ තැලීම ඉතාමත්ම භයානකයි. මම ඔබ දැනුවත් කරා මේකේ අභ්‍යන්තර තියෙන ප්‍රශ්න සහ බාහිර තියෙන ප්‍රශ්න ගැන. මේ ඉතාමත්ම භයානක සහ ඉතාමත්ම කල්පනාකාරී කරන්න ඕන අවස්ථාවක් නිසා මේ හිසේ තැල්මක් වුණාම අත්බෙහෙත් කර කල් බල ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මොනියම් හෝ වෙදකමකට ඔබ සම්බන්ධ වෙන්න, ඉක්මනට වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාගෙන අවශ්‍ය කරන ඒ පහසුකම් එක්ක ඔබේ රෝගය සුවපත් කරගන්න. ඉතින් ඒ වගේම අද වැඩසටහන මම හිතන ඔබ දැනුවත් ඇති. මම දැනුවත් කරා. ඔබට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔබේ හිස තැල්මක් තිබෙනවා නම්, ඒ වගේම අපි ෂණක වෙච්ච එකක් සහ සමහර අවස්ථාවල මේ වගේ රෝග තියෙනවා. වෙලා කාලයක් යනකම් හිසේ ගැට තියෙනවා, හිසේ තැල්ම තියෙනවා, හිස අල්ලන්න බෑ, මුළු ඔළුවම කැක්කුමයි. ඒ වගේම මේ වගේ ප්‍රශ්න තියෙනවා. සමහරට අපි දන්නවා හිසට වැදිලා තැලුම් ගැටි වගේ ඇති වුනහම එතන මසල් සැකී තිබිලා තද වෙලා කාලයක් යනකම් එතන වටේට අවට කැක්කුම් වේදනාවක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තියෙනම් ඔබ එන්න මැදගම් වෙදෙකට ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර අපිට කරන්න පුළුවන්. ඔබ දැනුවත් වෙලා එන්න. දැන් ඔබේ හිසේ තැල්ම මොකක්ද? ඔබට උනේ මොන ආකාරයකටද? ඔබේ කටුව පුපුරලාද මේක උනේ? ඔබට නිකන් තැල්මක්ද? තැලුම් ගැටයක් තියෙනවද? ඒක කොච්චර කල්ද? කියන එක ඔබ හොඳට ඔබම අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඔබ අපි ළඟට එන්න යම් ගැටලුවක් තියෙනවා නම් අපිට ඒක සූපපත් කරන්න පුළුවන්. පාරම්පරික දේශීය මේ මැදගම් වෙදකදී ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙන නිට්ටාවට සෝ කරන්න පුළුවන්. ඔබගේ ගැටලුවක් තියෙනවා නම් අපගේ මේ channel එකට ඔබ හරහා අපි අපේ numbers අපි දාන්න. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒ අපෙන් ප්‍රශ්න අහලා ඔබට උත්තර දෙක දැනගන්න. ඉතින් මම හිතන්නේ ඔබ අද දැනුවත් ඇති කියලා මම හිතනවා මේ වැඩසටහන. ඉතින්
තවත් වැඩසටහනකින් අපි හමු මේ අරමුණින් අද නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.